තෙරුවන් සරණයි. බුදුරු දේශෙන් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සමග එකතු වෙන ඔබට සුබ නව වසරකට ප්‍රාර්ථනා කරන පළමුව. එමනම් අපි මේ බුදුරු දේශෙන් බෞද්ධ මධ්‍යස්ථානයේ ඔබ ඉදිරිපත් කරන බුදුහන පත්‍රිකාව පිළිබඳව ඔබ දැනුවත් කරන්නයි මේ දහම් පළවෙනි කරන්නේ. මෙවර වෙසක් මාසේ පොයවල් දෙකක් වෙදෙනවා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන වෙසක් උත්සවයේ සමරනවා අපි මයි පළවෙනිදා. ඒ මැයි පළවෙනිදා වෙසක් පොය දිනේ දෙන්නේ එකට එහෙමනම් අදිවෙසක් පොය කියලා ඊළඟට මැයි 30 වෙනිදා පොයක් දෙනවා. ඒකට හේතුව තමයි ගෞතම බුද්ධ ශාසනය තුළ මිත්‍යා දෘෂ්ටි පාපය අපසලේ නිසා ශාසන ප්‍රතිඵලක් ලබා ගන්න බැරිව අපහසුවත් සියලුම දෙනා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලුම දෙනා පින නැමැති වරපොටෙන් වෙලලා තියෙන වසවර්ති මාර්යා විසින් පින්කම් කර කර හැමෝම දඟලනවා. නමුත් බුද්ධ දේශනේ ආරම්භයේදී බුද්ධ ශාසනය ආරම්භයේදී අපට ආදර්ශයක් දෙනවා සිදුවත් බෝසතාණන් වහන්සේ මාර්යා ඇවිල්ලා කියනවා බෝසතාණන් වහන්සේ දැන් ওই මහසි නායකී ඊළ ශක්තිති රජකමක් ලබාගෙන බුද්ධත්වයටපත් පෙරම් පුරණ බුද්ධත්වය ලබා ගැනීම නෙමෙයි ශක්තිති රජකම ලබාගෙන පින්දහම් කරන්න මාත් ඇවිල්ලා උදව් කරන්නම් කිව්වා. ඒ අවස්ථාවේදී සිදුවත් බෝසතාණන් වහන්සේගේ ප්‍රකාශය අපිට වටිනවා. බුද්ධත්වයටපත් වීමට පෙර කරපු ප්‍රකාශය අපි ගියේ හැටියට ගන්න ඕනේ අපි සියලු දෙනා. මොකද පාරමී ශක්තිය ගොඩනගාගෙන හිටියේ මාර්යාගේ බන්ධනට අහුන්නේ නැත්නම් ඒකයි මාර්යා කිව්ව ප්‍රකාශය අභිභවා යම් කිසි ප්‍රකාශයක් කරන්න පුළුවන් වුණා සිදුවත් බෝසතාණන් වහන්සේට. ඒකරු ප්‍රකාශය මොකද්ද? මාර්යා මට ඔබ ඔය කියන ශක්තිති රජකමින්වත් පින්දහම් කිරීමෙන්වත් ඇති වැඩක් නැහැ. මම පිරූ පාරමී කුසල් බලයෙන් සම්බුද්ධත්වයටපත් වෙලා මිසක මෙතනින් නැගිටින්නේ නැහැ කිව්වා. මෙන්න මේ ප්‍රකාශය අපිට වටිනවා. එහෙමනම් අපි පින්දහම් කිරීම කියන එකේ අතරමං වෙන්න හොඳ නැහැ. දානය දෙනකොට ඒ දානය පින ආරමුණු කරගෙන කරන්නේ නැතුව කුසලයේ ආරමුණු කරගෙන කරන්න ඕනේ. බණක් අහනකොට කුසලයේ ආරමුණු කරගෙන කරන්න ඕනේ. කුසලයයි දෙකම පුරව ගන්න සම්පූර්ණ කරගන්න කුසලයයි දෙකම නිවැරදි මාවතකට හරවගෙන අපිට දුක් ඇති කරන්නේ නැති ලයක් හදවතක් හදාගන්න ඕනේ. අපි බණහන්න ඕනේ. ඒකට අපිට දුක් ඇති කරන කයක් හදාගන්න නැතුව දුකෙන් නිදහස් වෙන කයක් හදාගන්න ඕනේ. ඒක නිසා කුසලයේ කියන්නේ ඒකයි. එහෙමනම් මේ බුදුහන දහම් පත්‍රිකාව මේ වෙසක් පොය දවසේ මැයි පළවෙනිදා වෙසක් පොය දවසේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රතිඵල බලාපොරොත්තු නැට දහම් පණිවිඩ නිකුත් කරන්න මේ වගේ වටින දහම් පත්‍රිකාවක් ලේක් හවුස් බුදුසරණවත් මේ වගේ වටින විදිහට මුද්‍රණය කරලා නොමිලේ බෙදන්නේ. ඒක නිසා මේ දහම් පත්‍රිකාව ලංකාවාසී ජනතාවට නොමිලේ ලබා ගන්න පුළුවන් කැමති අයට එහෙමනම් ඔබේ ලිපිනය අපි වෙත ඉදිරිපත් කරන්න. ඔබේ ලිපිනය ඇතන් ශක්තිය බලයක් තියෙනවා නම් ඔබට ලිපිනය සහිත මුද්‍රණ කවරයක් තැපැල් මගින් අපිට එවන්න. ඇතන් මේ ලිපිනය සහිත මුද්‍රණ කවරයක් එවන්න කිව්වහම එක කවරයක් එවන එහෙම නෙමෙයි. මේ පත්‍රිකාව තැපැල් කරන්න මේක හතරට නවනවා. නවලා මෙන්න මේක කවරයක් උන්ට දාලා එවන්න පුළුවන් විදියට 9/4 ලියුම් කවර එක ඔබේ ලිපිනේ ලියලා හැකියාවක් තියෙනවා නම් මුද්‍රණය අලවලා අපිට කවරේ තැපෑල එවන්න. එතකොට තැපෑල් කරන්නේ කවරේ තැපෑල් කරන් තවත් කවරයක් ඔබට අවශ්‍ය වෙනවා. ඒ 6/4 කවරේට ඒ කවරේ නවලා දාලා එවන්න. එතකොට අපිට පුළුවන් මේ පත්‍රිකාව නොමිලේ එවන්න. එහෙම නැත්නම් එහෙම හැකියාවක් නැත්නම් මේ පණිවිඩය බලන ඔබ 144 2071 දුරකථන අංකයට කතා කරලා ඔබේ නිවැරදි ලිපිනය අපිට ලබා දෙන්න. අපේ මෙතන බෞද්ධ මධ්‍යස්ථානයේ ලේකම්තුමී ඉන්න ඔබේ දෙන ලිපිනය ලියා ගන්න. එහෙම ලියාගෙන අපි ඔබට තැපැල් කරලා එවන්න මේ දහම් පත්‍රිකාව. අපි මේ තරම් විශාල මුදලක් වැය කරන්නේ මොකටද? ලංකාව බුද්ධ ශාසනය පවතින රට ශාසනික ශක්තිය සුවපත් වෙන්න ඕනේ. ඒ සඳහායි මේ දහම් පත්‍රිකාව බලන්න. තවත් මේක තමයි අපි බෞද්ධයන් හැටේ චෛත්‍යයට වැඳ ඉන්න ක්‍රමයක් අපි දැනට කරගෙන යන්නේ. ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව අපිට දහම් පාසලේ උගන්වන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්ව චෛත්‍යයෙන් මෙන්න මේ කරුණු ටික පෙන්නනවා. මෙතන ඥාන දර්ශන විසුද්ධිය දක්වා. එතකොට මේ සිත හදන ප්‍රඥාව සප්ත විසුද්ධිය ඊළඟට මේ පැත්තේ ආර්ය අෂ්ටාංග මාර්ගය මෙතන තියෙනවා. මේ චෛත්‍ය මේ පැත්තෙන් පෙන්වන්නේ අනිවාර්යයෙන්ම ගිහියන් යා යුතු මඟ. මේ පැත්තෙන් පෙන්වන්නේ පැවිදි වුණාම මේ ගිහි සැප අතහැර දාලා පැවිදි සැප ලබන අය මේ පැත්තේ තියෙන මේ කරුණු ටික ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊළඟට පොදුවේ දැක්කහම මේ සාසන ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් ගිහි පැවිදි දෙපිරිසම එකට මේ සියලුම කරුණු ක්‍රියාත්මක කරන්න ඕනේ. පංචශීලයත් එක්ක ආජීව අෂ්ටමික සීලය මෙතන තියෙනවා. ගිහියන් ආරක්ෂා කරන ඊළඟ අපතුල සීලයයි ඕවාද ප්‍රාථමික සීලයයි මෙන්න මේ සීල් ක්‍රම තියෙනවා.
මේවා අපි ආරක්ෂා කරගෙන යන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය, වත් ප්‍රාථමික සීලය, ආජීව පාරිශුද්ධ සීලය. සීලෙන් සම්පූර්ණ වෙන්නේ එතනින්. ඒක තමයි අත්තිවාරම. ගර්භය තමයි මෙතන සමාධිය. මෙතන ඒ සමාධියෙන් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට ප්‍රඥාව පහළ වෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල අරමුණු කරගෙන සිත දීනු කිරීම. එහෙමනම් බුද්ධ ශාසනය පටන් ගන්නේ දානෙන් නෙමෙයි සීලයෙන්. ශාසනයක ශක්තියක් ශාසන ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන කෙනා එහෙනම් සීලය ගැන කතා කරන්න ඕනේ. සීලය තුළ පිහිටලා ඉන්න ඕනේ. සීලය රැකෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. සීලය රැකෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් පිරිස Taman වට එකතු කරගන්න ඕනේ. ඒක නිසා ඒ කාරණා ක්‍රියාත්මක කරමින් අපි මේ බෞද්ධ මධ්‍යස්ථානයේ මේ වැටි ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් මේ වගේ දහම් පත්‍රිකාවක් ඔබට නමුත් ලබා දෙන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ බැබලීමක් ඇති කරන්න. එහෙමනම් ඒ දහම් පත්‍රිකාව නුඹලා ලබා ගන්න මේ දහම් පණිවිඩය ඔබ ඉදිරිපත් කළේ. ඊළඟට 30 වෙනිදා වෙසක් පෝයක් එළඹෙන්නේ මොකද අදි වෙසක් පෝය. ඒක මේ ගෞතම බුද්ධ ශාසනයේ සාරාංශ කල්පලක්ෂයක් පිළිබඳ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ සමරන දවස 30 වෙනිදාට එළඹෙන්නේ. ඒ ගුණ සමරලා මේ ගෞතම බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රයෙක් හැටියට මෛත්‍රී බෝසත්ත්වෝ මේ දෙවැනියස පහල කරගෙන මේ අප්‍රේල් 1 වෙනිදා පෝයෙන් ආරම්භ කරපු වැඩපිළිවෙල සුවිශේෂ සම්දිස්ථානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ රටේම ජනතාව සමරපු අවස්ථාව ඒ විසක් පෝයෙන් පස්සේ ඊළඟට දින 30ක් වෙන් කරගෙන ඒ දින 30 තමන් කිරුව පාරමී ශක්තිය අරමුණු කරගෙන කටයුතු කරලා මහ ජනතාවට උදව් උපකාර කරලා මේ වගේ දහම් පත්‍රිකා නුමිල බෙදලා රට පුරාම ඊළඟට 30 වෙනිදා තමන් කිරුව පාරමී ශක්තිය සමතිස් පාරමිතා බලය සිහිපත් කරගෙන වෙසක් පුර පතළොස්වක පෝයක් අදිපුර වෙසක් පෝය දිනය කියලා අපි නම් කරන්නේ. ඒකයි ගෞතම බුදුහාමුදුර සාරාංශ කල්පලක්ෂයක් ඒ වගේ හතර ගුණය එහෙම කරන්නේ මොකද මේ මහා භද්‍රකල්පයේ බුදුරු හතර නමක් පහළ වුණා. ගෞතම බුදුහාමුදුර වගේ බුදුරු හතර නමක් පිරෝ පාරමී ශක්තිය සිහිපත් කරගෙන එහෙමනම් මේ 30 වෙනිදා සමතිස් පාරමිතා බලයෙන් වෙසක් පෝය අදි වෙසක් පෝය සමරන්නේ. එහෙමනම් මෛත්‍රී බෝසත් පාරමී ශක්තියෙන් 30 වෙනිදාන් පස්සේ ඊළඟට නිවැරදිව පැහැදිලිව කරන වැඩපිළිවෙල ඔබට දැනගන්න පුළුවන්. අපි ඊළඟට මුද්‍රණය කරලා බෙදෙන දහම් පත්‍රිකාවෙන් එහෙමනම් 30 වෙනිදා පත්‍රිකාව ලබා ගන්නත් පුළුවන්. අපි අකණ්ඩව මේ දහම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන ආව 2000 දී තමයි DSN හඬ එක මුද්‍රණය කළේ. එහෙමනම් මේ DSN හඬ බුදු හඬ කියන්නේ DSN හඬ. DSN කියන්නේ බුදුරජාණන් වහන්සේට නම. බුදුරජාණන් වහන්සේගේ මියුම් පිටෝ ධර්මයේ ඒ 84000ක් ධර්මස්කන්ධය තමයි DSN කුමාරයා හැටියට ඔබට අපි ඉදිරිපත් කරන්නේ. ඒ ධර්මයේ තුලින් ඔබ සුවපත් වෙන්න වැඩපිළිවෙලක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. එහෙනම් මේ දහම් පණිවිඩය අහලා දැකලා මේ සමග අප සමග එකතු වෙන ඔබ සෑම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අතීතයේ කරපු යහපත් ක්‍රියා අනාගතයේ සිදුවන යහපත් ක්‍රියා වර්තමානයේ තුල මේ උතුම් දහම් පණිවිඩ සමග එකතු වෙන ඔබට අර සියල්ලංගෙම ලැබෙන ශක්තිය බලය එකතු වෙලා ඔබේ ජීවිත ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනකටම තෙරුවන් සරණයි.